මගේ ප්‍රේක්ෂක මාධ්‍ය කරදී සිටියා. ඒ වගේම මගේ මාව අද වෙනකොට මේ තත්ත්වයට ගෙනාපු මාධ්‍ය ගොඩක් ස්තුතියි. මම මගේ ප්‍රේක්ෂකයන්ටත් මගේ මාධ්‍යයටත් ගොඩක් ආදරෙයි. මාව අද වෙනකොට හොඳ තැනක තියලා තියෙනවා. ඒ වගේ මම හැම කෙනාගෙන්ම මම අද දවසේ ලිමක් කරනවා. මාව හොඳ විදිහට ගෙනාවා වගේ මගේ දුවවත් මේ ශේෂ්ත්‍රයට බාර ගන්න කියලා. දැන් වේදිකාවට එන මගේ දුව. සමිත කතා කරන්නේ නැහැ කියලා කිව්වට විස්තරයක් කිව්වා. අපි මං ප්‍රශ්නයක් අහපු කවදාවත් උත්තර දිග උත්තරේ මට හම්බුනේ නැහැ. ඉතින් ඇයි බොහොම හැංගීම්බර වෙලා ඉන්නවා. මම අතන වේදිකාව ගාව ඉන්නකොට සමිතත් එක්ක කී කී හිටියේ පළවෙනි දවසේ සින්දුවක් කියනවා වගේ චකිතයක් තමයි සමිතගේ තිබුණේ. එහෙට ඇවිදිනවා
මෙහෙට ඇවිදිනවා. බලනවා කතා කරගන්න දීතා ගන්න බෑ ඉඳගන්න. ඇයි මෙච්චර චකිතයක්? මගේ දුවේ හින්දා. දුව නිසා අම්මා බොහොම හැඟීම්බර වෙලා. දුව මොකක්ද හිතන්නේ අම්මා ගැන? අම්මා ගැන කියන්න ගියොත් මට මේ තියෙන වෙලාව මදි. මං හිතන්නේ කෙටි වචන පේලියම මේ හැඟීම තියෙනවා. මං තවත් අහන්නේ නැහැ මොකද ඇයට ගීත ගායනා කරන්න තියෙනවා. ඒක බොහොම හැඟීම්බර වෙලා ඉන්නේ මේ වෙලාවේ. සමිතා. අපි ඇයට වේදිකාව බාර කරමු.